අපි හඳේ වතුර බොන. හලෝ බදා. ඉතින් අද මම කරන්න යන්නේ මොකක්ද කියලා. ඇත්තටම කරන්න යන්නේ මේ වගේ පෙර වලට වතුර හරවන්න යන්නේ. ඉතින් තව කොටසක් තියෙනවා මේ එහා පැත්තේ. මුලින්ම යන්නේ මම මේ වතුර එක දාලා ඉන්න මේ මෝටරේ දාලා ඉන්න. මේ දෙකට නම් ගියේ හැරෙව්වා. ඒවනේ මේ පෙරවල මම මේ පෙර ගැන පොඩ්ඩක් පස්සේ කතා කරන්න ආලා. ඉතින් මේ මුලින්ම අපි ගිහිල්ලා වතුර එක දාලා එනවා. ඉතින් මම හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. ඉතින් මේක මගේ දෙවෙනි vlog එක මේ අපි මේ ෆාම් එකේ යන. ඉතින් මම වෙන්නම්කෝ ඔය දෙන්නේ මේ මෝටරේ තියෙන්නේ කොහොමද ඒක දාන්නේ කොහොමද කියන එක. ඒකදි වෙන්නේ මෙහෙමයි. අර වලට ඇතින් පේනවා ඉතින්. ඒකදි වෙන්නේ සාමාන්‍යයෙන් මේ අවුදී විතරයි මේ මෝටර් එක වැඩ කරන්නේ. නැති වෙලාවට වැඩ කරන්නේ. ඉතින් මේකෙදි බටර් ටිකක් හදාගෙන වතුර කොච්චර දුරට යනවද? හරි බඩු දිනනවා මුදල්ලක් තියෙනවා. වතුර එනවා. ඉතින් මෙතන පොඩි තියෙනවා සේර ටිකක් තියලා හේනනේ. මුලින්ම අපි මේ සේර වලට වතුර ටිකක් නැවෙනකන් ඉහිල්ලා අපිට දාන්න තියෙන මෙතන සේර කල වලට. ඒකට මෙතන තියෙනවානේ කුරුඳු ටික කුරුඳු ගහකුත් තියෙනවා. ඒත් වටේ පොඩ්ඩක් සුද්ධ කරන්න හිතෙනවා. පොඩ්ඩක් සුද්ධ කරලා යාපහම දැන් මේ කොළ තියෙද්දි ඉක්මනට වේලෙන්නේ වතුර. එන්න කරවින්ද ගහන්න. කරි පෙරවලට අලගන්නවා කවර දාන්නේ කියලා මේ විදිහට දානවා. මේ පත්තර කවරේ දාන්න හේතුව තමයි මේ පින්නේ හඳය කොහොමද මේ දාන්න හේතුව තමයි මේ වලවල් ටික ගහලා තියෙන දාන්න හේතුව තමයි මර සත්තු විදිනවනේ වෙඩි වලට සත්තු විදිනවහම මේ සත්තු ඒ විෂ උරා බොනවා. එතකොට ඒ හින්දා ඒතර ගහ මේ ගෙඩි සවුත් වෙනවා. ඒ හින්දා තමයි පත්තර වලින් දාන්නේ. ඊට අමතරව මේක මේ පින්නේ මේ දාලා උඩින් ස්ටේප්ස් ගන්නවා. එයානේ මේ වගේ වෙද්දි එළියට දාන්න ඕන කාරේ. එහෙම වුණොත් තමයි සාමාන්‍යයෙන් මේ හොඳ විදිහට ලබා ගන්න පුළුවන්. මේ උඩින් සමහර කට්ටිය දානවා මේ පොලිතින් කවර. ඒක දාන එක හොඳ නෑ. මොකද එතකොට මේ ගෙඩිය පොඩ්ඩක් තැම්බෙනවා. මෙහෙදි මේ දෙපැත්ත යලවන්න පත්‍රේ බින. උඩ යටපැත්තම තියෙනවා. ඒ කියන්නේ ඉතින් නැත්තම් වාතාංශ එළියට එන්නේ ගෙඩිය තැම්බෙනවා. මෙතන ඇත්තටම තියෙන කස් 50ක් වගේ පොඩි කොටසක්. හරි ඉතින් වතුර එක දාන්න හිට ගොල්ලෝ ඉද්දා මේ ගහන්නේ ලීක් එකක් තියෙනවා. දාලා වතුර හන්දත් එක්ක විදා මේක නම් මහ ලොකු වැඩක් නේ. වතුර දාන එක හරි ලේසියි කරන්න දෙයක් නෑ.
මේකදී අර මෙතන මේ විදිහට වල බලන්න ඇති මොකද මේ වල නැතු මොනවද මේ කරලා තියෙන්නේ මෙතන තමයි මේ කරලා තියෙන්නේ අපි ගෑන් මාස්ටර්ගේ හාල තියෙන්නේ මේ විදිහට එතකොට මේ මුල් වුණත් හොඳට ඇදිලා යනවනේ මේ අතර තව මොනවා හරි හදන්න පුළුවන් ඕන පොඩි බීච් දාති හදන්න පුළුවන් ඔබ තියෙනවා ඉතින් මේ හાર્ඩ් වෙන අතන හෙවණ තියෙන කොටස ගෙඩි ගස් ඇදිලා නැහැ මේ වගේ විතර හැදිලා තියෙන්නේ අර වදල වුණාම ගස් ඇදෙන්නේ එහෙමනේ කියලා හිතන්නේ ඒ තීරණ ඇති කියලා හිතන්නේ ඉතින් මේකෙදි අතන ගස් දෙකකට විතර වෙනක තියෙන්නේ යන්න බලන්න දෙල්ලක් ගෙනවනේ මට මෙතන ඉඳන් අතෙන් යනක කානුවක් කපන්න ඕනේ සාමාන්‍යයෙන් මම හිතියේ වතුර හරවන ගමන් කපන්න මේ අතර වෙනවා නේද මේ මෙතන තොඩි වලක් කානුවක් ගහන්න ඕනේ අතෙන් යනක ඒක මම හිතන් ඉන්නේ මෙතන තියන්න අතර පීලි යන්න මෙතන තිබ්බොත් අවුලක් නැහැ නේ හරිද මේකදී අතෙන් වරක් ගන්න මේ හරිද ඉතින් අපි වරක් ගන්නවා මේ විදිහට කැපෙන්නේ ලේසි මොකද අර හොඳට හාලා තියෙන හින්දා නැත්නම් මේ විදිහට කාන පස් කපන්නේ අර සමන්තම ටැක්ටර් තිබ්බොත් තමයි මේ වගේ දේවල් කරගන්න පුළුවන් එහෙම නැතිව මේ ඔක්කොම අර සල්ලි වලට අපි අරගෙන කරන්න ගියොත් ඒක හරි අමාරුයි. වියදම වැඩි එහෙම කරන්නේත් නෑ මිනිස්සු. අපි ගෙදරම ඒ තියෙන හින්දා තමයි මේක අපිට ලේසි කරගන්න. ඔය තමයි තියෙන්නේ. මම නම් මේක දෙකට විතර ගිහලා ඉන්නේ. මොකද ප්‍රේ. මේක බට කෑල්ල කමුණා. මදි වෙන වල බටකන් කරලා හරි බටකැලක් නම් හම්බුණා බටකැල්ල මේකට ජොයින් කරන්න යන්නේ මේකට ඉස්සර මෙතන ටිකට අර මේ ඉතින් අතර ගිහින් නැහැ හරවලා සොකට්ටේ දින සෙට් එක තමයි මේකත් තියෙන්නේ අඩෝ බුදු සොකට්ටේ අපි හඳේ වතුර බා අයියට හඳේ ගියන්න තනින් තන සුදු පාට තියෙනවා හොඳයි එනවා හොඳට හොඳට පොඩ්ඩක් කිය එනවා හොඳයි වතුර හිම තියරයි කෙලෙවෙන වතුර හිම ඔක්කේ වතුර කොයි වච්චන් අසනායි පැන්න ජර පොඩ්ඩක් පස්සට අදින්න කොහොමද මේ පස්සට අදින්න බෑ මෙතන හොලන්නේ දැන් ගියාට ඉතින් හැපැත්තේ තියෙන පාර පේනවනේ පොරළු පාරක් තියෙන